අමීර් ඛාන් දුප්පත් මිනිස්සුන්ට ආධාර දෙන්න ගියා. හැබැයි අමීර් ඛාන් අනිත් අය වගේ බඩුමල දුන්නේ නැහැ. එයා කර අපූරු වැඩක්. එයා දුන්නේ ආටපිටි කිලෝ 1 ගානේ. එයා මිනිස්සුන්ට කිව්වා ආටපිටි කිලෝ 1 ගානේ බෙදනවා අවශ්‍ය අය එන්න කියලා. ඉතින් හරියට කෑමක් නැතුව හිටපු ඇත්තටම දුප්පත් මිනිස්සු පොලිමකට ඇවිත් අර පිටි කිලෝ 1 අරගෙන ගියා. අමීර් ඛාන් පිටි බෙදලා බැනුම් මහගෙන ගෙදර ගියා. ගොඩක් අය hina වුණා. එච්චර සල්ලි තිබිලත් පිටි කිලෝවක් බෙදුවා කියලා. හැබැයි මෙන්න මේ කට්ටිය ගෙදර ගිහින් අර පිටි මල්ල ලිහලා බලනකොට ඒ පිටි ඇතුලේ තිබුණ සල්ලි රුපියල් වලින් 15000ක්ම. ලංකාවෙන් රුපියල් 50000ක් විතර ඇති. ඒ මිනිස්සු පුදුම වුණා. ඒ වගේම ඒක අර දුප්පත් මිනිස්සුන්ට ලොකු ශක්තියක් වුණා. මෙන්න මේ ගැන මුළු ඉන්දියාවම කතා වුණා. මිනිස්සු ඇහුවා ඇයි ඔබ මෙච්චර මුදල් බෙදලා දීලත් ඒ ගැන මිනිස්සුන්ට නොකිය දුන්නේ කියලා. මිනිස්සුන්ට නොකිය මෙහෙම කරපු උදව් ගැන ලෝකෙම කතා වුණා. අමීර් දුන්න නියම උත්තරයක්. එයා කියනවා මං සල්ලි බෙදනවා කිව්වොත් මිනිස්සු පොලිමේ එන්න පටන් ගන්නවා. සල්ලි තියන අයත් එන්න ගන්නවා. සල්ලි නැති අයත් එන්න ගන්නවා. ඒත් මට අවශ්‍ය වුණේ ඇත්තටම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට උපකාර කරන්න. මගින් පිටිමල්ල ගන්න පොලිමේ ආවේ රොටියක්වත් කන්නවත් කමක් නැති මිනිස්සු. අන්න ඒ නිසයි මම පිටිමල්ලක් ඇතුලේ දාලා ඒ මුදල් බෙදුවේ. ඉතින් මම සාර්ථක වුණා. අන්න එහෙම කිව්වා. ඇත්තටම මේ කතාවේ තියෙන විශාල අර්ථයක්. මේ කතාව බුදුදහමෙත් කියවෙනවා. අපි දෙයක් දිය යුත්තේ ඇත්තටම අවශ්‍යයිද කියලා. මේ ලෝකෙ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි තමන්ට ලැබෙන ඕනෑම දෙයක් බාරගන්න සූදානම් එක. ඒ දේ තමන්ට අවශ්‍ය වුණත් නැතත් අපහසුවකින් තොරව නම් ලැබෙන්නේ මිනිස්සු ඒ දේවල් රැස් කරගන්නවා. නමුත් අපි ඇත්තටම දෙයක් දිය යුත්තේ අත්‍යවශ්‍යම කෙනෙක්ට විතරයි.